ප්‍රාථමික ශනික මෝචනයේ හෙවත් විනාඩි 2කට අඩු කාලයකින් පිටවීමේ తত্ত্বය කුඩා කල සිට මේ කියන්නේ වැඩි වියට පත්වන කාලේ දම තියෙනවා නම් අපි දන්නවා මේක රෝගී තත්ත්වයක් කියලා. මේක 90%ක්ම දෙනාට තියෙන ගැටලුවක් කියලා. මොකද සුව වුණේ නැත්නම් මේ ගැන නිසි ප්‍රතිකාරයක් ලබා ගත්තේ නැත්නම් සෑම 10 දෙනෙක්කින් 9 දෙනෙක්ටම මේ ගැටලුව තියෙනවා කියලා අමතක කරන්න එපා. නමුත් ඔබ දන්නවද ඇත්තටම මොනවාද මේකට හේතු වෙන කාරණා? ප්‍රධාන හේතු තුනක් අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි ජානමය හේතු. ඔබගේ පිය පාර්ශවයේ කාට හෝ මේ ගැටලුව තියෙනවා නම් ප්‍රධාන වශයෙන් පියාට හෝ ඒ ආශ්‍රිතව තියෙනවා නම් ජානකත්ව අනිවාර්යෙන් ඔබට මේ හැදීමේ හැකියාව ඉතා වැඩි ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේම තමයි වැඩි විට පත්වෙන කාලයේදී අපි දන්නවා ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීමත් එක්ක ඒ කායික මානසික වෙනස් වීම දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ඔබට නැත්නම් දරා ගැනීමේ සීමාව ඉතා අඩු කෙනෙක් නම් අන්න ඒ අවස්ථාවේදී ඔබට ලිංගික හැඟීම් පාලනය කරගතු නොහැකි ඉක්මනට පිටවීම සිද්ධ විය හැකියි. මේ තමයි වැදගත්ම සහ ඔබ නොදන්නා කාරණය. ඔබ කුඩා කල සිටම ඒ කියන්නේ අම්මාගේ කුසයේ සිටම ඔබ ජීවත් වෙච්ච පරිසරය තුල කවුරු හරි සිගරට් බොන කෙනෙක් ජීවත් වුණා නම් වැඩි විට පත් වෙනකන් හිටපු කාල පරාසය තුල එහිදී ඔවුන් ගෙදර සිගරට් නොබීවත් ඔවුන් පිටති බීලා ගෙදර රැඳිලා හිටියත් ඔවුන් පිට කරන හුස්ම වාරයක් ගන්න පිටවන නිකොටින් ඔබට ආශ්වාස වෙනවා. ඒකට අපි කියනවා ද්විතීක ආසාදනය. මේ ද්විතීක ආසාදනයේ ප්‍රතිඵල විදිහට වැඩි විට පත් වෙන පිරිමි දරුවෙක්ට ක්ෂණික මෝචනයේ ප්‍රාථමිකව ඇති වෙන්නට පුළුවන්. මේවා ප්‍රධාන කොටගෙන මේවා එකක් හෝ කීපයක් එකතු වෙලා මේ හැදුන රෝගය ඔබ නිසි පරිදි ඒ කාලෙම සුව කරගත්තේ නැතිනම් බොහෝ අය ඒ කාලෙදී මේක හඳුනා නොගන්න නිසා බොහෝ අය මේක දැනගන්නේ පළවෙනි එකතු වීමෙන් වගේ තව පාර්ශවයක් සතුරු කරන්න Tamanට බැහැ කියන එක දැනගත්තට පස්සේ. ඉතින් අර ලක්ෂණ ඔබට තියෙනවා නම් තව කෙනෙකුගේ ජීවිතේ බෙදා ගන්න යන්න කලින් ඔබට මේ හඳුනාගෙන සුව කරගන්නට පුළුවන්.